දයාබර දුවේ පුතේ අද අපි තවත් ප්‍රමේයයක් ඉගෙන ගන්න යනවා. සීමාව x බිඳුව කරා ළඟා වන විට sin x බෙදීම x 1යි. x රේඩියන් වලින්ම මනින්න ඕන. දැන් අපි කේන්ද්‍රය ද අරය r ද වූ OAB කේන්ද්‍රික khණ්ඩයක් සලකනවා. x කියන කේන්ද්‍ර ඛණ්ඩයේ කෝණය රේඩියන් වලින්ම මනින්න ඕන. B දී AB වෘත්තයට ඇඳී AB වෘත්ත ඡාපයේ ඇඳී ස්පර්ශකය දික් කරන ලද OA පාදය D දී හමු වෙනවා. දැන් OAB ත්‍රිකෝණයේ වර්ගඵලය කුඩා වෙනවා OAB කේන්ද්‍රික වෘත්ත ඛණ්ඩයේ වර්ගඵලයට වඩා. ඒ වගේම OBD ත්‍රිකෝණයේ වර්ගඵලයට වඩා කේන්ද්‍රික ඛණ්ඩයේ වර්ගඵලය කුඩා වෙනවා. දැන් OAB ත්‍රිකෝණයේ වර්ගඵලය සමාන වෙනවා භාගය ගුණ කිරීම OA ගුණ කිරීම BN. කේන්ද්‍රික ඛණ්ඩයේ වර්ගඵලය භාගයයි R වර්ගය x. OBD ත්‍රිකෝණයේ වර්ගඵලය මෙතන ස්පර්ශකයට ස්පර්ශ ලක්ෂයේදී ඇඳි අරය ලම්බකයි. එහෙමනම් භාගය ගුණ කිරීම OB ගුණ කිරීම BD. BN කියන්නේ ONB ත්‍රිකෝණය ගත්තාම මේ B සිට OA ට ඇඳි ලම්බය තමයි BN. මෙතන අංශක 90යි sin x සමානයි BX බෙදීම R sin x ගුණ කිරීම R. එතකොට එනවා භාගයයි R වර්ගය sin x. කේන්ද්‍රික ඛණ්ඩයේ වර්ගඵලය භාගයයි R වර්ග x. OB කියන්නේ R, BD කියන්නේ tan x සමානයි BD බෙදීම R. BD කියන්නේ R tan x. දැන් භාගයයි R වර්ගය පොදු සාධකයක් විදියට ඉවත් වුණාම sin x ට වඩා විශාලයි x. එයාට වඩා විශාලයි tan x. tan x ලියනවා sin x බෙදීම cos x. කෝණය අංශක රේඩියන් බිඳුවයි phi බෙදීම 2යි අතර වෙනවා. ඒ වගේ වෙලාවට sin x ගේ අගය ධනයි. බිඳුවට වඩා විශාලයි. දැන් sin x ගෙන් දිගටම අසමීකරණෙ බෙදනවා. sin x බෙදීම sin x 1යි. x බෙදීම sin x sin x බෙදීම cos x sin x කෙන් බෙදුවම sin x ට sin x ඉවත් වෙලා එක බෙදීම cos x. අපි දැන් මේකේ පරස්පරය ලියනවා sin x බෙදීම x. එතකොට මේ අසමානතාව මේ පැත්තට හැරෙනවා. මෙතන cos x මේ ටික මේ පැත්තට එනවා. එතකොට cos x ලවයට යනවා. එකට වඩා කුඩායි sin x බෙදීම x. එයාට වඩා කුඩායි cos x. දැන් මේක මෙතන cos x sin x බෙදීම x ට වඩා කුඩායි 1ට වඩා කුඩායි sin x බෙදීම x. cos x කුඩායි sin x කුඩායි 1. සීමාව x බිඳුව පැත්ත ධන පැත්තෙන් බිඳුවට ළඟා වෙන විට cos x 1ට සමානයි. ඒ වගේම සීමාව x බිඳුව කරා ළඟා වෙන විට 1ට සමානයි. සැන්විච් ප්‍රමේය අනුව මෙතන cos x නුත් 1ට සමානයි 1ට සමානයි සීමාව x බන පැත්තෙන් බිඳුව කරා ළඟා වෙන විට. එහෙනම් අපිට ලියන්න පුළුවන් සීමාව x ධන පැත්තෙන් බිඳුවට ළඟා වෙන විට sin x බෙදීම 1යි. x 1 කරාට සමානයි. ඒ වගේම sin ඍණ x බෙදීම ඍණ x කියන්නේ ඍණ sin x බෙදීම x සමානයි sin x බෙදීම x. සීමාව x ඍණ පැත්තෙන් බිඳුවට ළඟා වන විට එක sin x බෙදීම x එක කියලා පෙන්වන්න ඕන. සීමාව x ධන පැත්තෙන් බිඳුව කරා ළඟා වෙන විට sin ඍණ x බෙදීම ඍණ x සමානයි සීමාව x ධන පැත්තෙන් බිඳුව කරා ළඟා වෙන විට sin බෙදීම x ට.
සීමාව x ඍණ පැත්තෙන් බිඳුව කරා ළඟා වන විටත් sin x බෙදීම x එකට සමානයි. එහෙමනම් සීමාව x බිඳුව කරා ළඟා වන විට sin x බෙදීම x සමානයි 1යි. දැන් අපි ඔය ප්‍රමේය භාවිතයෙන් ගණන් හදන විදිය බලමු.